Welcome to the Auto Guide LK. ජපානයෙන් ආනයනය කරන අලුත් වාහනවල මිල වැඩි නිසා බොහෝම පිරිසක් මේ දවස්වල සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්නවා වගේ නෙමෙයි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගද්දී අපි ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අද කතා කරමු මොනවද ඒ සැලකිය යුතු කරුණු කියලා. ප්‍රධාන වශයෙන් වාහනයක් මිලදී ගද්දී සැලකිය යුතු කරුණු විදියට කොටස් 4කට කැඩෙනවා. වාහනේ බොඩි කන්ඩිෂන් එක, වාහනේ ඉන්ටීරියර් කන්ඩිෂන් එක, වාහනේ එන්ජින් රනින් කන්ඩිෂන් එක සහ වාහනේ ඩොකියුමන්ට් යන ඒවා ගැන තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මුලින්ම ඔයා බලන්න ඕනේ වාහනේ බොඩි කන්ඩිෂන් එක. ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා තියෙනවද කියලා. ඉතින් අපිට ඇක්සිඩන්ට් වෙලා තියෙනවා නම් වාහනේ බොනට් එක ඇරියාම වාහනේ ක්‍රැෂ් බාර් එකෙන් බලා ගන්න පුළුවන්. ඒක තැලීම් පොඩි වීම තියෙනවා නම් මේක අනිවාර්යෙන් ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක් කියලා අපිට 100% තාව කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඩිකි රූම් එක ඇරලා බැලුවොත් ඩිකි රූම් එකේ කාපට් එක ඉවත් කරපුවාම යට තියෙන බඳෙන් බලා ගන්න පුළුවන් මේක ඇක්සිඩන්ට් වෙච්ච වාහනයක්ද කියලා. එහෙම ඇක්සිඩන්ට් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් රිපෙයාර් කරන්න ඕනේ. එහෙම කරොත් පළුදු වීම වගේ ඒවා අපිට හැට පේන්නම තියෙනවා. ඊළඟට ඔයා බලන්න ඕනේ දොරවල් හතර ඇරලා. මොකද සයිඩ් එකෙන් වාහනේ ඇක්සිඩන්ට් වුණොත් අපිට හොයාගන්න බෑනේ. සයිඩ් එකෙන් වාහනේ ඇක්සිඩන්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් දොරවලට ඇද වෙනවා. ඒතකොට ඩොලර් වල රිපෙයාර් කරපුවාමත් ඒ වගේම පළුදු වීම මතුවෙනවා. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ ළඟම තියෙන සර්විස් එකකට හෝ වාහනේ උඩකට නගලා අනිවාර්යෙන්ම වාහනේ යට පරීක්ෂා කර බැලීමයි. මොකද අපිට උඩින් පේනවට වැඩිය යටින් ගොඩාක් ඩැමේජ් වෙච්ච ඒවාත් වාහනවල තියෙනවා. ඉතින් අපි හදිස්සි වෙලා උඩින් බලලා වාහනේ ගෙනාවොත් ඔයාලට හිතා ගන්න බැරි වියදමක් අනිවාර්යයෙන්ම වාහනට වියදම් කරන්න වෙනවා. ඊට පස්සේ බලන්න ඕනේ ඔයා වාහනේ ඉන්ටීරියර් කන්ඩිෂන් එක. මේකත් වාහනයක් මිලදී ගැනීමේදී බොහොම වැදගත් වෙනවා. ඉතින් ඔයා ඉන්ටීරියර් කන්ඩිෂන් එක බලද්දී අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඩෑෂ්බෝඩ් එක ඉරිතල්ලාද, ඒ වගේම ස්ටීරියන් වීල් එක පළුදු වෙලාද, අපෝෂන් කවර් පළුදු වෙලාද, සීට් සෙට් වල පළුදු වීම තියෙනවද, ඒවල කුණු ගෑවිලාද, එහෙමත් නැත්නම් ඒවා ඉරිලාද කියලා ඔයා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න ඕනේ. ඊට අමතරව ඔයා හුඩ් එකේ බලන්න වාහනේ හුඩ් එකේ වෙල්වට් එකේ අනිවාර්යෙන් කුණු ගෑවිලා තියෙනවද, ඒවා ඩැමේජ් වෙලාද කියලා. ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ වාහනේ හෙඩ්රෙස්ට්. වාහනේ සීට් සෙට් එකේ හෙඩ්රෙස්ට් වල ඩැමේජ් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඊට අමතරව ඔයා ගන්න වාහනේ ස්ටෝරේජ් බොක්ස් ටික ඇරලා අනිවාර්යෙන් බලන්න ඒවල කන්ඩිෂන් එක කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා ගන්න ෆුල් ඔප්ෂන් වෙහිකල් එකක් වුණත් නෝමල් ඔප්ෂන් වෙහිකල් එකක් වුණත් 2015 වුණ වාහනයක් ගන්නවා නම් අනිවාර්යෙන් මේකට එන සෙන්සර් ඔප්ෂන්ස් ටික වැඩ කරනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න. ඔන්න ඔය යන කරුණු ටික ඔයා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් මාකට් එකෙන් මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඊට පස්සේ අපි යන් එන්ජින් කන්ඩිෂන් එක බලන්න. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ වාහනේ එන්ජින් රනින් කන්ඩිෂන් එක කොහොමද කියලා. මේක ඔයා චෙක් කරද්දී අනිවාර්යෙන් වාහනේ ස්ටාර්ට් කරලා RPM එක 2 හෝ 3 තියලා රේස් කරලා බලන්න වාහනේ තුමක් දානවද කියලා. ඒක සුදුමක් වුණොත් අනිවාර්යෙන් වාහනේ ඔයිල් පිච්චෙනවා. එතකොට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඒක කළු දුමක් වුණොත් ඒක යම් කිසි මට්ටමකට ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් නැත්තෙමත් නෑ. ඔය අනිවාර්යෙන්ම හොඳට චෙක් කරලා බලන්න වාහනේ කාබන් තිබ්බොත් අනිවාර්යෙන්ම කළු දුමක් දාන්න පුළුවන්. ඊට අමතරව වාහනේ සර්විස් එක කල්පැනලා තිබ්බත් ඒත් අනිවාර්යෙන්ම කළු දුම දාන්න පුළුවන්. ඊටත් අමතරව වාහනේ ෆිල්ටර්ස් ටික හරියට චේන්ජ් වුනේ නැත්නම් කිලෝමීටර්ස් ගානේ හරියට චේන්ජ් වුනේ නැත්නම් ඒත් කළු දුම දාන්න පුළුවන්. ඉතින් ඔයා ඒක අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. ඊට පස්සේ ඔයා බොනට් එක ඕපන් කළත් වාහනේ පොඩ්ඩ RPM එක 2 3 තියලා රේස් කරලා බලන්න. එන්ජින් එක දඟලනවද? එහෙම නැත්නම් එන්ජින් එකෙන් සද්ද එනවද? ඔයිල් කොහෙන් හරි ලීක් වෙනවද? ඒවා අනිවාර්යෙන්ම බලන්න ඕන කරුණු ටික. මේවා අනිවාර්යෙන් වැදගත් වෙන කරුණු ටික වාහනයක් ගද්දි ඔයා ඒ ටික අනිවාර්යෙන් බලන්න. මොකද ඔයා ওই ටික බැලුවේ නැත්නම් ඔයාට සෑහෙන වියදමක් ඔය වාහනේ ඔයාට ධාවන තත්ත්ව හදාගන්න සෑහෙන වියදමක් ඔයාට යන්න පුළුවන්. ඉතින් ඔයා ඔය ටික අනිවාර්යෙන් සැලකිය යුතුමත් වෙන්න. ඊට අමතරව අනිවාර්යෙන් ඔයා වාහනේ කිලෝමීටර් 5ක් හෝ 10ක් ඩ්‍රයිව් කරලා බලන්න. ඒකත් කාපට් එකක් නෙමෙයි. රළු පාරකට දාලා පොඩ්ඩක් ඩ්‍රයිව් කරලා බලන්න. රැක් සද්ද එනවද? CV ජොයින්ට් සද්ද එනවද? එතකොට වාහනේ දෙපැත්තට ගහනවද? ඒවා ඔයා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. ඒවා අනිවාර්යයෙන්ම චෙක් විය යුතු කරුණු. ඊට පස්සේ ඉන්නේ අපි අපේ වැදගත්ම කරුණට. ඒ කියන්නේ වාහනේ ඩොකියුමන්ට් පැත්. අපි කොච්චර අරව හොයලා බැලුවත් ඉන්ටීරියර් බොඩි කන්ඩිෂන්, එන්ජින් කන්ඩිෂන්, එන්ජින් රනින් කන්ඩිෂන් කොච්චර බැලුවත් වැඩක් නැහැ.
වාහනේ ඩොකියුමන්ට් පිළිවෙලකට නැත්තම්. ඉතින් ඔයා අනිවාර්යෙන් ඩොකියුමන්ට් බලන්න ඕනේ වාහනයක් මිලදී ගත්ත. විශේෂයෙන්ම අපිට මේක බලන්න ඕනේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් මිලදී ගනි. අංක 1ට මොනවද චෙක් කරලා බලන්න ඕනේ. වාහනේ බුක් එක ඕනගෙන් ඉල්ලගෙන වාහනේ බොනට් එක ඕපන් කරලා වාහනේ එන්ජින් නම්බර් එක තියෙන තැනින් බලලා බුක් එකේ තියෙන එන්ජින් නම්බර් එක සහ වාහනේ තියෙන එන්ජින් නම්බර් එක ගැලපෙනවද කියලා. ඔයා අනිවාර්යෙන් වාහනේ එන්ජින් නම්බර් එක ගාව ඔයිල් තිබ්බොත් ඒක පිහලා අනිවාර්යෙන් බලන්න. මොකද දැන් මාකට් එකේ ඉන්න සමහර මිනිස්සු කරන වැඩ නිසා ගොඩක් දෙනෙක් අමාරු වෙట్లా තියෙනවා. ඔයා අනිවාර්යෙන් ඒක පිහලා පිළිවෙලකට මුල ඉඳන් අගට බලන්න වාහනේ තියෙන එන්ජින් නම්බර් එක සහ ඔයාගේ බුක් එකේ තියෙන එන්ජින් නම්බර් එක ගැලපෙනවද කියලා. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ වාහනේ චැසි නම්බර් කෝඩ් එක තියෙන තැන හොයලා ඒ තියෙන චැසි නම්බර් කෝඩ් එක සහ පොතේ තියෙන චැසි නම්බර් කෝඩ් එක ගැලපෙනවද කියලා. ඒකත් මං කිව්වා වගේ රෙදි කෑල්ලකින් පිහදාලා හරියකට කල්පනාවෙන් මුල සිට අගට චෙක් කරලා බලන්න. මොකද ඔන්න ඔය කියන කරුණු දෙක මොකක්ම හරි ප්‍රශ්නයක් වුණොත් ඔය වාහනේ ඔයාලා සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක ඔයා දැනගෙන හෝ නොදැනුවත්කමකින් හෝ ඇක්සිඩන්ට් එකක් වුණොත් ඔයාට ඔයාගේ වාහනේ නැති වෙලා ඔයාට සිර දඬුවම් ලැබලා ඔයාට දඩ ගෙවලා අනවශ්‍ය ප්‍රශ්නයක් දාගන්න වෙනවා. ඒක නිසා ඔයා මතක ඇතුව ඔන්න ඔය කරුණු දෙක මේක අනිවාර්යයෙන්ම චෙක් කරන්න. එතකොට ඔයාට ප්‍රශ්නයක් නැතුව වාහනේ පාරදාවණය කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ඩොකියුමන්ට් පැත්තෙන් බලන්න ඕනේ ඔයාගේ වෙහිකල් එකේ බුක් එකේ තියෙන නේම් එකයි වාහනේ දැන් ඉන්න අයිති එක්කෙනාගේ නමයි ගැලපෙනවද කියලා. එතන වෙනස්කම් තියෙනවා නම් ඒත් ඔයාලට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාගේ වාහනේ ඔයා මිලදී ගත්තී ඕපන් පේපර්ස් තියෙනවා නම් එයා මිලදී ගද්දී ඒ වාහනේ තිබ්බ එක්කෙනාගේ අනිවාර්යෙන් ඩෙන්ටි කොපි එකක් එයාගාව තියෙන්න ඕනේ. ඒකේ ID නම්බර් එක සහ ඒකේ නම බුක් එකේ තියෙන ID නම්බර් එක සහ ඒකේ නම ගැලපෙනවද කියලා අනිවාර්යෙන් ඔයා බලන්න. ඊට පස්සේ ඔයා MT6 එකක් අනිවාර්යෙන් අස්සම් කරගන්න ඕනේ. මොකද මේ MT6 එකෙන් තමයි RMB ගිහිල්ලා වාහනේ ඔයාගේ නමට චේන්ජ් වෙලා එන්නේ. ඊට පස්සේ ඔයා ඩෙන්ටි කොපියක් අනිවාර්යෙන් අස්සම් කරගන්න ඕනේ. මොකද ඔයාට ඒක RMB ගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් සෑහෙන්න ඔයාට වැදගත් වෙනවා. ඊට අමතරව ඔයා මිලදී ගන්න වාහනේ කලින් ඕන ලීසින් එකක් දාලා තිබ්බනම් ඒකේ ලීසින් ලෙටර් එකත් අනිවාර්යෙන්ම ඔයා ඉල්ල ගන්න. ඊට පස්සේ ඔයා මිලදී ගත්ත ගාන දාලා අනිවාර්යෙන් පවරා ගැනීමේ ලියුමක් ඔයා ගණදෙනුව කරන එක්කෙනාගෙන් ලියා ගන්න ඕනේ. මේකට අනිවාර්යෙන් ID නම්බර් සහ ඔයාලගේ අත්සන් ඇතුළත් කරන්න. ඊට අමතරව ඔයා බුක් එක අරන් බලන්න පොතේ තියෙන කල එක සහ ඔයා ගන්න වාහනේ කල එක එකම කල එකද කියලා. ඒකත් යම්කිසි මට්ටමකින් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කුමක්ම හෝ ඇක්සිඩන්ට් එකකදී ඔයා ඒක අනිවාර්යෙන්ම චෙක් කරලා බලන්න ඕනේ. ඉතින් අපිට සෙකන්ඩ් හෑන්ඩ් වෙහිකල් එකක් ගද්දි ඔන්න ඔය කරුණු ටික තමයි අපි ගොඩාක්ම අවධානයෙන් බලන්න ඕනේ. ඉතින් ඔයා ඔන්න ඔය කියන කරුණු ටික අනිවාර්යෙන්ම බලලා වාහනයක් ගත්තොත් ඔයාටත් අමාරු වෙන වැටි වාහනේ ඔයාට පාවිච්චි කරන කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට අපි වීඩියෝ දාපු ගමන්ම ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන් ඔයාගේ ළඟටම. ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.